මම මේ ගෙදර ඉන්න විදිහටමයි මම මේ වීඩියෝ ඔයාලත් එක්ක කරන්නේ. මම සෑහෙන්න අවුල් ඉන්න කෙනෙක්නේ. ඒකට අවුල් ඉන්නකොට මගේ මූණේ පිම්පල්ස් ආවා, නිදි මරනවා. ඒකත් එක්ක මූණේ පිම්පල්ස් එන්න ගත්තා. ඒක මට ලොකු මානසික වදයක් වුණා. සාමාන්‍යයෙන් මේ කට්ටිය මගෙන් අහන්න ගත්තා බ්ලීචින් ක්‍රීම් යූස් කරාද මූණේ හැම පිම්පල්ස් එන්න ගන්න කියලා. සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්නේ. මම කවදාකවත් බ්ලීචින් ක්‍රීම් යූස් කරපු කෙනෙක් නෙමෙයි. මට එහෙම යූස් කරන්න උවමනාවක් නැහැ. මොකද මම මගේ ස්කින් කලර් එකට කැමතියි. මට මේ ස්කින් එක ඕකේ. මට ඕනේ මගේ අර තිබ්බ විදිහටම මූණ ආයෙ රිකවර් කරගන්න. ඉතින් මගේ මූණේ පිම්පල්ස් හැහෙන්න ආවා. ඒ එනකොට අපි ගෑනු ළමයිනේ. අපි අර මූණ මේ පිම්පල්ස් එනකොට ඒව කඩනවා. ඒතකොට මේ පැච් එක ආවා. පැච් එකෙන් පිග්මන්ටේෂන් වගේ ආවා. ඕක ඉතින් මට මානසික වදයක් වුණා. ඊට පස්සේ මම සමාජ මාධ්‍යයන් වල එහෙම ඉතින් යාළුවන්ගෙන් අහා ක්‍රීම් එකක් හොයද්දි මගේ යාළුවෙකුත් කිව්වා. ඊට පස්සේ මට මම මේ පේජ් එකටත් ගිහින් බැලුවා. ගිහින් බලද්දී ඊට පස්සේ හොඳ රිවිව්ස් තිබ්බා. ඊට පස්සේ මම යාළුවත් එක්ක කතා කරගෙන ගෙන්න ගත්තා. ගෙන්නගෙන මේ මම මාසයක් විතර යූස් කරා. ඉතින් ඒක නයිට් ක්‍රීම් එකක්. මෙන්න මේ ක්‍රීම් එක. මම මේක ගැන කියන්නේ. මෙන්න මේකේ නම තමයි Pretty Beauty Natural Aloe Vera Night Cream එක. ඉතින් මේක හොඳ ක්‍රීම් එකක්. මට හොඳයි. මොකද මගේ ස්කින් එක සමහරක් වෙලාවට ඩ්‍රයි තියෙන අවු ඉන්නකොට ගොඩාක් ඩ්‍රයි වෙනවා. සමහරක් වෙලාවට ඒ අවු ඉන්නකොට මේකප් එහෙම දාලා මූණ ඔයිල් වෙනවා. මට ඉතින් මගේ හිතා ගන්න බෑ මගේ මූණ ඩ්‍රයි ස්කින් එකක්ද නැත්නම් ඔයිලි ස්කින් එකක්ද කියලා හිතා ගන්න බෑ. ගොඩක් වෙලාවට ඩ්‍රයි වගේ තියෙන්නේ. ඊට පස්සේ මම එයාලත් එක්ක කතා කරගෙන එයාලගෙන් මම අහුවා ඔයාලා කොහොමද කියලා. ඊට පස්සේ එයාලා මට ප්‍රූව් කරන්න එයාලගේ තත් සාතිකීටම් මට එව්වා. කතා කරාට පස්සේ මේ මම මේක යූස් කරන්න ගත්තා. එයාලා දන්නේ නැහැ මේ මම ඇක්ට්‍රස් කෙනෙක්වත් එහෙම මොකුත් දන්නේ නැහැ. මේක පේඩ් ප්‍රොමෝෂන් එකක්වත් නෙවෙයි. හොඳ මම මට දැනිච්ච ඇත්ත දේ කියන්නේ මොකද මීට කලින් කවදාකවත් මේ ක්‍රීම් එකක් ගැන කතා කරලවත් නැහැ. ඉතින් ඔකත් එක මම මාසයක් විතර යූස් කරා. යූස් කරන් යනකොට මගේ මූණේ ඇත්තටම පිම්පල්ස් මාක්ස් ටික අඩු වෙන්න ගත්තා. ඒකත් එක්ක මට හිතුණා මම මේ දේ ෂෙයා කරගන්න ඕන ඔයාලත් එක්ක කියලා. ඉතින් මම ඒකයි ඇත්තටම මම මේක ගැන ඔයාලට මම මේ කිව්වේ. ඉතින් ඔයාලත් බලන්න, එයාලත් එක්ක කතා කරන්න මම ඕනනම් මේකේ යටින් මේ මෙන්ෂන් කරන්නම් මේ මොකද්ද මේක මම ගත්ත පේජ් එක මොකද්ද කියලා. මේක යූස් කරද්දී ඔයාගේ ස්කින් කලර් එක ග්ලෝ වෙනවා. හැබැයි කවදාක සුදු වෙන්නේ නැහැ. මේක වයිට්නින් එකක් නෙවෙයි. තව කියන්න ඕනේ. වයිට්නින් යූස් කරලා මූණ අවුල් වෙච්ච කෙනෙක් නම් ඔයත් මේ ක්‍රීම් එක ගොඩක් හොඳයි. මම කියනවට නෙවෙයි. ඔයාලා යාලත් එක්ක කතා කරලා මේ ඔයා ක්‍රීම් එක යූස් කරන්න. ඉතින් මේකේ නැචරල් ඇලෝ වේරා තියෙනවා, නයිසිනමයිඩ් තියෙනවා, ඊට කොකොනට් ඔයිල් තියෙනවා. ඒ වගේ ඔක්කොම හොඳ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඔයාලා Google search කරන්න. මේක dry skin වලට oily skin වලට දෙකටම හොඳයි. මම යාළුවගෙන් අහුවා. ඉතින් ඔයාලගෙත් එහෙම patches තියෙනවා නම් pimples තියෙනවා නම් bleaching වලින් ඔයාගේ මූණ ආසාදනය වෙලා තියෙනවා නම් use කරලා බලන්න ඔයාගේ skin එක glow වෙනවා. හැබැයි මෙහෙමයි සතියකින් දෙකකින් මේකේ කිසිම දෙයක් හරියන්නේ නැහැ. මාත් මාසයක් එකමාරක් ඇවිත් තමයි මට ටික අඩු වෙනවා කියලා තේරුණා. ඉවසීමෙන් මේක රැයට පාවිච්චි කරන මේක night cream එකක්. ඊට පස්සේ කොහොමත් මාස දෙකමාරක් යද්දී ඔයාගේ පිම්පල්ස් හොඳටම අඩු වෙලා මේ ස්කින් කලර් එක ග්ලෝ වෙන්න ගන්නවා. මම මේ මොකද්ද පේජ් එක මෙන්ෂන් කරන්න මම කියනවට නෙවෙයි. ඔයාලත් එයාලත් එක්ක කතා කරන්න. කතා කරලා බලලා ගන්න. ඔයාලට තේරුණොත් මේක හොඳයි කියලා ඔයාලා යූස් කරලා බලන්න. එහෙනම් thank you so much. මට හොඳයි කියලා හිතුන ඉඳලා මේක ෂෙයා කරගත්තා.